හොඳයි අපි බලමු ඉංග්‍රීසියෙන් වාක්‍ය නිර්මාණය කරගන්න ආකාරය make tenses right එතකොට සරලව ඉංග්‍රීසි වාක්‍යයක් වරද්ද ගන්න නැතුව හදා ගන්න ආකාරය පිළිබඳව ඇය ඉන්නවා වතුර දමමින් මේක ඉංග්‍රීසියෙන් අපි කොහොමද කියන්නේ ඇය she ඉන්නවා කියන අදහස අපි is කියන වචනයෙන් ගන්නවා. ඇය ඉන්නවා she is වතුර දමමින්. වතුර දානවා කියන වචනය අපි ගන්නේ water කියන වචනයෙන්. දමමින් මින් කියලා තියෙන නිසා අපි දානවා ක්‍රියාපදයකට ing. නැත්නම් වෙනත් විදියකට කියනවා නම් ඇය ඉන්නවා වතුර දම. ඒතොර යමක් කර ඉන්නවා කිව්වහම ක්‍රියාපදයකට ing දානවා. එහෙම නැත්නම් මින් කියලා තිබුණාම ing දාන්න පුළුවන්. she is watering. ඇය වතුර දමමින් ඉන්නවා. හරි. තව උදාහරණයක් බලමු. ඇය කතා කරමින් ඉන්නවා. කතා කරමින් ඉන්නවා මා සමග. මේක ඉංග්‍රීසියෙන් ලියන්නේ කොහොමද? කලින් වගේමයි ඇය she ඉන්නවා කියන වචනේ දෙවනුව භාවිතා කරනවා අපි right is දැන් මෙතන නම් මම is කියන එක ඉන්නවා කියන එක දෙකට ලියලාම තිබුණා. ඒක නිසා එතනින්ම ආවා. මෙතන තියෙන්නේ මේ වාක්‍යය මෙතනයි තියෙන්නේ. නමුත් ඒක අපි දෙවෙනියට ලියන්නම ඕන. ඇය ඉන්නවා she is කතා කරමින්. කතා කරනකොට අපි කියන්නේ talk කියලා. කර ඉන්නවා නැත්තම් mean කියන අදහස ගන්න අපි දානවා මේකට ing. now she is talking. ඇය කතා කරමින් ඉන්නවා මා සමග. දැන් සිංහල වලදී ඔයාලට පේනවා මා කියන එකට පස්සේ තමයි සමග කියන වචනේ ආවේ. හැබැයි ඉංග්‍රීසි වලදී සිද්ධ වෙන්නේ මේ කියන්නේ පැත්ත. ඒ කියන්නේ සමග කියන වචනේ තමයි මුලට එන්නේ. එතකොට with කියන එක මා කියන වචනේ දෙවනුව යෙදෙනවා. එහෙනම් with me මා එක්ක right. අපි තව එක්සැම්පල් එකක් බලමු. මේ වගේ ඔහු ඉන්නවා නිදා ගනිමින්. දැන් මේ යමක් කර ඉන්න දේ ඔහු කර ඉන්න දේ තමයි නිදා ගනිමින් ඉන්න වැඩි. ඒතරත් මේක ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? ඔහු. අපි කියනවා he කියලා. එතෙමින් ඉන්නවා කියනකොට පාවිච්චි කරන වචනයක් තියෙනවා is. he is. ඔහු ඉන්නවා නිදා ගනිමින්. නිදා ගනිමින් ඉන්න ඒ වෙලාවේ කරමින් ඉන්න වැඩක් අපි දන්නවා නිදා ගන්නකොට වචන sleep නම් මේ කියකට කර ඉන්න වැඩක් නිසා ing දානවා. he is sleeping. ඔහු නිදා ගනිමින් ඉන්නවා. දැන් අපි හිතමු මේකේ තිබුණා කියලා අකට කැලලක් කාමරය තුල. දැන් තුල කියන එක තියෙන්නේ සිංහල වල නම් වචනේට අගට. ඉංග්‍රීසි වලදී මොකද සිද්ධ වෙන්නේ? මේක මුලට එනවා. එතන මෙතෙන්ට in දානවා. කාමරය room. එතනට වන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් නාම පදයක් හරියටම දාන්න දෙයක් නිසා the room. he is sleeping in the room. ඔහු කාමරය තුල නිදාගෙන ඉන්නවා. ඉතින් මේ make tenses වල මේ පාඩම මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති. channel එක subscribe කරලා තියාගන්න. ඊළඟට අලුත් පාඩමක් දාපු ගමන් ඔයාලට notification හරහා ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්.